බණ්ඩාරනායක විදුහලට සිරිමා බණ්ඩාරනායක විදුහලට බාල්දියක් කරලා නේද? මේ බාල්දිය පෙරලන්නේ පිට කවුරුත් නෙවෙයි. පාසලේම සිසුවියක්. සනිත්මා සෙනෙලි. 2023-24 ස්කූල් ක්ලාස් අවෝඩ් සෙරමනි එකේදී තමයි මේ බාල්දිය පෙරලන්නේ. මොකද්ද මේ බාල්දිය? ඇත්තටම සනිත්මාගේ කතාව අපි පොඩ්ඩක් අහමු. 2023 වසරේ ක්‍රීඩා නායිකාව තමයි සනිත්මා සෙනෙලි. ඇය කියන විදිහට මට මේක පුදබිමක්. මට අසාධාරණයට විරුද්ධව කටයුතු කිරීමට ශක්තිය දුන්නේ සිරිමා බණ්ඩාරනායක විදුහල් මෑණිය. මම අද උදේ වෙනකම්ම කියන්නේ 2025 12 වෙනි මාසේ 21 වෙනිදා වෙන මම තමයි මේ ඇවෝඩ් එකට සුසුකම් ලබලා හිටියේ. නමුත් උදෑසන මට රිහර්සල් එකට එන්න බැරි වුණා. මට එක්සෑම් එකක් තිබුණා. මම ඒ ගුරුවරුන්ට දැනුවත් කරලා තිබුණේ. නමුත් මම ඇවෝඩ් සෙරමනි එකට එනකොට මට ඒ සම්මානය ලබා දුන්නේ නැහැ. well deserving reserving award එකක් මේක. ඒක මට ලැබුණේ නැහැ. මගෙන් ගලවලා වෙන කෙනෙකුට මේක දීලා. ඇයි මගේ නම ගැලෙන්නේ? මගේ නම ගලවලා මේ විදිහට වෙන කෙනෙකුට දෙන්න තියෙන හේතුව මොකක්ද? මා ගැන කියනවා නම් 2020 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පාසල් දරුවෙක් වශයෙන් මම තමයි මේ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙම ඉදිරිපත් වුණේ. ඒ වගේම 2023 වසරේ ෆයිනල් වලට ෆයිනල් 3 ක්වාටර් වලට ඉදිරිපත් වුණේ මම විතරයි. 2022 වර්ෂයේ ඉඳලම ස්කොස් ජාතික සූර්ය මම අවුරුදු 17 ඉඳලා ලාබාල සූර්යයක් වශයෙන් මම කටයුතු කරනවා. මේ විදිහට ඉතාමත්ම දැඩිසේ ඇය 2022-23 ක්ලාස් අවෝඩ් සෙරමනි එකේදී සිරිමා බණ්ඩාරනායක විදුහල් භූමියේදීම විදුහල්පතිනිය ඉදිරියේදීම ඇය මෙහිම ප්‍රකාශ කරනවා. ඇයට වෙච්ච අසාධාරණයක් ගැන තමයි ඇය කියන්නේ. ඇත්තටම මෙම අවෝඩ් එකට සුදුසුද නැද්ද කියලා තීන්දුව කරන්නේ පාසලේ ගුරු මණ්ඩලයේ විදුහල්පතිනිය ඇතුළු පිරිසක් වෙන්න පුළුවන්. එතකොට මේ කාරණය ඇය නොබියව කතා කිරීම පිළිබඳව අද සමාජයේ කතා බහක් ලක් වෙලා තිබෙනවා. එතකොට මොකද්ද මේ සිරිමා බණ්ඩාරනායක විදුහල කියන්නේ? කොළඹ හත සිනමන් ගාඩ්ස් ප්‍රදේශයේ පිහිටලා තියෙන ගර්ල්ස් ස්කූල් එකක්. ජාතික පාසලක්. මේක 1964 ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය වන සිරිමා බණ්ඩාරනායක මැතිණියට ඒ උපහාරයක් වශයෙන් තමයි මෙම නම මේ පාසලට ලබා දීලා තියෙන්නේ. දැනට මේ පාසලේ ළමයින් 3000-4000 අතර වගේ ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා. අවුරුදු 60ක පමණ ආයුෂයක් දැන් මේ බණ්ඩාරනායක විදුහල් මෑණියට තිබෙනවා. ඒ වගේම මෙහි වර්තමාන විදුහල්පතිනිය විසින් වශයෙන් කටයුතු කරන්නේ ආචාර්ය සුමේධා ජයවීර. PhD Education Psychology සුසුකම් තියෙන දේශීය හා ජාත්‍යන්තර ගුරු පුහුණුවීම් සහිත අධ්‍යාපන විශේෂඥවරියක්. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ක්ලාස් 1 සුසුකමක් ඇයට තියෙනවා. එතකොට දැනට ගුරුවරු 150-200 අතර ප්‍රමාණයක් මේ පාසලේ සේවය කරනවා. මෙන්න මේ පාසලේ තමයි මේ තත්ත්වය ඇතිවන්නේ. එතකොට මේ සනිත්මා සෙනෙලිගේ මේ 2023 වසරේ well deserving awards එක ඇයට නොදෙන්න හේතු වෙන්නේ ඇය ඒ උදෑසන තියෙන රිහර්සල් එකට සහභාගී නොවීම වශයෙන් තමයි ඇය ප්‍රකාශ කරන්නේ. ඇත්තටම යම්කිසි දෙයක් තීන්දුව කරනකොට තීරණය කරනකොට ඒ රටේ එහෙම නැත්නම් ඒ ඕගනයිසේෂන් එකේ ඒ විදුහලේ
ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව අකුරටම ක්‍රියාත්මක කරනකොට මට පාසලේ තීන්දුවක් තියෙන්න පුළුවන් ඒ පුහුණු වීම වලට ආවේ නැත්නම් ඒ වීඩ් එක දෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් එතන අපිට හිතෙන්න පුළුවන් මේ සනිත්මා සෙනෙලි කියන ආකාරයට තමන්ගේ සුදුසුකමක් තිබෙද්දි මේ අවසාන මොහොතේ මේ අවෝඩ් එක ගලවලා අයින් කිරීම යම්කිසි පුද්ගලයෙකුට යම තවත් කෙනෙකුට මේ අවෝඩ් එක දීමේ අවශ්‍යතාවය එහෙනම් විදුහල්පතිනියට තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි සනිත්මා සෙනෙලිට මේ අවෝඩ් එක නොදී තිබෙන්නේ. තවත්කින් තර්ක කරන්නට පුළුවන් ඇත්තටම ඇය හරිනම් කතා කළ යුත්තේ මේ පුහුණු වීම සැසියටත් ඇවිල්ලා මේ අවෝඩ් එක නුදුන්නා නම් අන්න විදුහල්පතිනියට මේකේ බර තබන්නට පුළුවන්. නමුත් සනිත්මා සෙනෙලිත් පාසලේ තියෙන ආචාර ධර්මවලට අනුව වැරද්දක් කරලා තිබෙනවා. විදුහල්පතිනියගේ පාර්ශවයෙන් මේ දක්වා යමක් තාම මාධ්‍යයට ආවේ නැහැ. ඇය මේ සම්බන්ධයෙන් මම හිතනවා අනිවාර්යයෙන්ම ප්‍රකාශයක් කරાવી. මොකක්ද මේ අවෝඩ් සෙරමනි එකේදී සිද්ධ වුණේ? ඇයි මෙහෙම සනිත්මා සෙනෙලිට මේ අවෝඩ්ස් එක ඇගේ මේ වෙල් ඩිවර්සින් අවෝඩ්ස් එක ඇගෙන් ගැලවුවේ ඇයි කියන කාරණය විදුහල්පතිනිය පැහැදිලි කරාවි. ඇත්තටම පාසලක කීර්තිමත් භාවය කියන්නේ ඉතාමත් වැදගත්. මේ සිරිමාව බණ්ඩාරනායක විදුහල කියන්නේ කොළඹ 7 ලංකාව තියෙන සුපිරිම ප්‍රදේශයක තියෙන සුපිරිම පාසල. ඉතින් ඒ පාසලක මේ වගේ ක්‍රියාකලාපයක් වෙනවා කියන්නේ යම් බලපෑමක් මේ පාසලේ කීර්ති නාමයට වෙන්න පුළුවන්. අපි බලමු ඉදිරියේදී මොකද්ද වෙන්නේ කියලා. ඔබත් විමසින්න ඉන්න.